ඉතින් කොහොමද ඔන්න ගොඩක් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා බාධක මැද්දේ. ඉතින් රටම ව්‍යසනයට පත් වෙලා ඉන්න වෙලාවක තමයි මට මේ වීඩියෝ එක ගේන්නත් උනේ. මම ඇත්තටම ගොඩක් අඩුවෙන් තමයි දැන් වීඩියෝස් ගේන්නෙත්. ඉතින් මේවා බලන්න මිනිස්සුන්ට හිත හදාගන්නේ කොහොමද නේද කට්ටිය වීඩියෝස් දැම්මට. මේවා බල බල ඉන්නවට වඩා මිනිස්සුන්ට කොච්චර වැඩ තියෙනවද කියලා හිතුණා මට. නමුත් ඉතින් මේ ගොඩක් පරණ වීඩියෝස් ටිකක් තිබ්බෙන හින්දා ඔන්න මම මේ ටික ඉක්මනට ගේන්න හිතුවා. මොකද මේ ෆෝන් එකෙන් අයින් කරන්න ඕන නිසා. ඉතින් කොහොමද ඕගොල්ලන්ට මං හිතනවා හැමෝම හොඳින් ඇති, කරදරයක් වෙන්න නැතුව ඇති කියලා. තාමත් මගේ ගෲප් එකේ සමහර අයගෙන් මැසේජ් එකක්වත් නැහැ. ඉතින් හරිම දුකයි මේ වුණ දේ ගැන. මොනා කරන්නද ඉතින් නේද මේ වාගේ ආපදා වෙනවා. ඉතින් කාටත් අපි මිනිස්සු විදිහට පුළුවන් විදිහට අපි අනිත් අයට උදව් කරමු. ඒගොල්ලොන් හිත ශක්තිමත් කරමු කියලා තමයි මට කියන්න වෙන්නේ. කොහොම හරි බිඳුවෙන් හරි පටන් අරගෙන අපි නැවතත් අපේ ජීවිතය අලුතෙන් ස්ටාර්ට් කරන්න ඕන. මොකද එක තැනම තියෙන්න බෑ. අපි සල්ලි හම්බ කරන්න ඕන, අපි රස්සාවල් කරන්න ඕන, අපි දරුවන්ට උගන්වන්න ඕන, අපි කන්න බොන්න ඕන, අපි හැමදේම කරගන්න ඕන. ඉතින් ඒ නිසා සුපුරුදු විදිහට අපේ ජීවිතය අලුතෙන් ආයෙ පටන් ගන්න ඕන. ඉතින් මමත් මගේ වැඩ අලුතෙන් පටන් ගත්තා. මගේ පුංචි බිස්නස් එකේ වැඩ මම අලුතෙන් පටන් ගත්තා. ඉතින් හැමදේම මැනහිටලා තිබුණේ. කොහොම හරි කමක් නැහැ අපි ආයෙ මේ දේවල් කරගෙන යන්න නේද? කමෙන්ට් වල තිබුණා මෙන්න මේ YouTube එක TV එකට කනෙක්ට් කරලා කොහොමද බලන්නේ එහෙම කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම බලන්නේ. ඩයලොග් එකේ පුංචි උපකරණයක් තියෙනවා. ඉතින් ඒක අරගෙන ප්ලග් කරන්න තමයි තියෙන්නේ TV එකට. දැන් රුපියල් 15000ක් වගේ වෙයි. ඉතින් ඒක කරාම අපිට ෆෝන් එකේ සල්ලි තියෙන්නත් ඕන. රුපියලක් හරි තියෙන්න ඕන. ඒ වගේම ෆෝන් එකට data තියෙන්නත් ඕන. ඉතින් දැන් නම් අපි TV එකට සාමාන්‍යයෙන් මාසෙකට වගේ බිල් එකකුත් එනවා. කලින් නම් ආවෙම නැති තරම් මේ ආවෙම නැහැ. දැන් ළඟකදීලා දැන් මාස දෙකක් විතර අපි එක ගෙවුවා. ඉතින් මේ විදිහට මේ අපිට ඕන දේ නිවුස් හැමදේම ඉතින් YouTube එකේ තියෙන දේවල් තුකට YT Music බලන්න පුළුවන්. Play Store හැමදේම මේකේ තියෙනවා. ඉතින් බබාලට ගොඩක් හොඳයි TV channels තියෙනවනේ. ඉතින් දාලා දෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් තියෙන වැඩසටහන් තියෙනවා. ඉතින් ඕන දෙයක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකමුත් තියෙනවා. ඉතින් මම දුවට ගොඩක් වෙලාවට සමහරට දාලා දෙනකොට එයා ෆෝන් එක එහෙම ඉල්ලන්නේ නැහැනේ. ඒක තමයි ගොඩක්ම තියෙන හොඳේ මේකේ. යාට එතකොට ස්ක්‍රීන් එක ළඟත් නැහැ. යා යතට වෙලා බලන්නේ බයිසිකලේ පැදපැද ඕකේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා හරි පහසුයි. ඕන දෙයක් දාලා දෙන්න පුළුවන්.
සුළඟක් වීලා හිමි හෙමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා ඒ කාලේ මතකය මහලං වෙලා රිදවුවා ඇතිතරම් ඔබ නාවේතු ඒ බව දැන දැනත් රිදවුවා මති තෝතවත් හිමි හෙමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා මේ පාලු කතරෙහි මාතනි වෙලා හැනුවා එකී ගසන් ඒ නැසුනේ ඔබට පමණයි තින් නැමෙලොවෙහි තව කෙනෙක් මිරිඟුවක් වී මාව රවටාලා නුමර මැරුවා ආදරෙන් වෙලලා හිමි හෙමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා දැන දැනත් දුර ගියා යලි මේ මං එමි ගියා හිමි හෙමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා හිමි හෙමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා හිමි හෙමින් මට ලං වීලා හායි කොහොමද ඉතින් ඔන්න අද විශේෂ වාසියක් ගැන කියන තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් අපි චූටි පැටවුන්ට බේබි ගවුමට ගැලපෙන බේබි නැපිත් ගෙනල්ලා තියෙන්නේ. ඔන්න දැන් මැච් කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපිට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. මේක සයිස් දෙකකින් තියෙනවා නැපි එක 18යි 18 සහ 22යි 22. සාමාන්‍යයෙන් ඉතින් ගොඩාක් දුරට නම් ඕන වෙන්නේ 22යි 22 මොකද බබා ඉක්මනට ලොකු වෙනවනේ. ඉතින් 18යි 18 ඉක්මනට අන්දන්න බැරුව යනවා. මෙන්න මේ විදිහට එක පැක් එකක කෑලි 6ක් තියෙනවා. පීසස් 6කින් තමයි මේ පැක් එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඕන විදිහට අපෙන් මිලදී ගන්න පුළුවන් ගවුමට මැච් කරලා ඔන්න. දැන් නැපිත් අපෙන් මිලදී ගන්න පුළුවන්. මේ විදිහට ගොඩක් මේක ඉඩ තියෙනවා. හරිම පහසු මල් පේස් රෙද්දෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාන්නකෝ. ඔයගොල්ලන්ට වාසි පැක් එකක් අපි එවනවා. ඉතින් ඔයගොල්ලන්ට කස්ටමයිස් කරලා අපෙන් ගන්න පුළුවන් බේබි ගවුන් සහ බේබි නැපි.